මේ වීඩියෝ එක මේ ජෝතිෂ්‍ය විශ්වාස කරන දරුවන්ට අනිත් කට්ටිය බලන්න එපා යන්න. ඉතින් ජෝතිෂ්‍ය මේ වේදික් ඇස්ට්‍රොලොජි කියන එක මම මුල විශ්වාස කරේ නෑ ළමයි. මට මතකයි මේ ළඟදී නෙමෙයි දැන් ටික කාලයක් වෙනවා මාස 6කට විතර උඩදී මගේ යාළුවෙක් ඉන්නවා මේ ඌ මගේ කේන්දරේ බල්ලා මට කිව්වා මෙහෙම උඹට අවුල් අනම්මන සෙනසුරු වතේ අරකයි මේකයි කියලා මාව සෑහෙන්න මානසික වැට්ටුවා. ඉතින් එහෙම මිනිස්සුන්ට කියන්න ඕනේ නෑ මම සක්කිලි බල්ලෙක් එකක්. මං ඌව මේ ඇත්තටම මේ දැන් අසුරු කරන්නෙත් නෑ මගේ ලයිෆ් එකෙන් මං ඌ වයින් කරා මෙලෝ රහ ගන්න නැති කාලා කන්නේ. ඉතින් කොහොම හරි ඌට පින් සිද්ධ වෙන්න කොහොම හරි එක්තරා විදිහකට මම මේ ඇස්ට්‍රොලොජි කියන සබ්ජෙක්ට් එක මම සෑහෙන්න ස්ටඩි කරා. ඉතින් වේදික් ඇස්ට්‍රොලොජි මම ගොඩක් මේ සබ්ජෙක්ට් එක මම බහැලා ස්ටඩි කරා. මම මේක ස්ටඩි කරද්දි මට තේරුණා මම ළමයි ඊට පස්සේ මගේ පන්ති වෙන දරුවන්ගෙත් මම කේන්දර නම් බැලුවා මේ පිස්සෙක් වගේ. මම කේන්දර 500ක් විතර මේ විදි බැලුවා. ඉතින් බලලා මම අන්තිමට මම මේක විශ්වාස කරන්න ගත්තා. මම මුලදී මේක විශ්වාස කරේ නැහැ. හැබැයි මම මේක විශ්වාස කරන්න ගත්තා. මට පේන්නේ නැති මම මේක අලුත් දාලා ඉන්නවා. මම මේක විශ්වාස කරන්න ගත්තා. ඊට පස්සේ මේ මට සෑහෙන්න දේවල් මම මේකෙන් දැනගත්තා. ඇත්තටම මම ඉගෙන ගත්ත විෂය තමයි සයිකොලොජි. ඒකෙන් මම පෞද්ගලිකව සාමාන්‍ය මිනිස්සු මොන වගේද කියලා මම ස්ටඩි කරලා මම සාමාන්‍ය මිනිසුන්ව මොන වගේද කියලා මම ගෙස් කරා. ඒ දේවල් හරි. ඒකට අමතරව මේක ඇත්තටම පිස්සුවක්. අම්මටසි. මේකෙන් සෑහෙන්න දෙයක් කියන්න පුළුවන්. කොහොම හරි මම දැන් මේ කේන්දර සීන් එකේ සෑහෙන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් මට ඇත්තටම මම දැන් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඔයාලට මේ කේන්දර සම්බන්ධිනුත් දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කැමැති දරුවෙක්ට බලන්න පුළුවන්, අකමැති දරුවෙක්ට නොබල ඉන්න පුළුවන්. ඔයා ගොඩක් ඉන්නවනේ අපේ නිරාගමික මිතුරු. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් මේක ඉග්නෝ කරන්න. ගණන් ගන්න තු ඉන්න පුළුවන්. ඉතින් මේ විශ්වාස කරන දරුවන්ට මම හිතනවා මේක සපෝට් එකක් කියලා. මම ගොඩක් වැදගත් දේවල් කියන්න බලාපොරොත්තු වෙනවා. මේක මාරම දෙයක්, පිස්සුවක්. එකෙන්ම පිස්සුවක්. එච්චරයි මට කියන්න තියෙන්නේ. මාරම් පිස්සුවක් මේ වේදික ඇස්ට්‍රොලොජි කියන එක පිස්සුවක්. මේක බැහැර කරන්න බෑ. ඒ තරම් මේකේ දේවල් තියෙනවා. විශ්වාස කරන්න, ඒ කියන්නේ අවිශ්වාස කරන්න, විශ්වාස නොකරන්න තරම් මේක, ඒ කියන්නේ විශ්වාස කරන්න තරම් මේකේ දේවල් තියෙනවා. ඉතින් එහෙනම් මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේ වේදික ඇස්ට්‍රොලොජි එක සම්බන්ධයෙන් වීඩියෝස් දාන්න අපි බලමු. එහෙනම් තෙරුවන් සරණයි.